ඉතින් ආයිබෝන් නවන ෆෝන් ප්‍රබල ගේමින් චෑනල උලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක මොනවාගෙනද කතා කරන්නේ? මම ඉතින් තරණලේ බාරින්දදී ඒ වගේම GTA 5 කොහමද ෆෝන් එකේ සෙල්ලම් කරන්න කියලා. මේ කිසි බොකවන්න මේ 100%ක් ඇත්තක්. එහෙනම් වැඩි විස්තර කතා කරන්නද? වීඩියෝ එක කියලා කතා කරමුද? අපි එනං වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම කිව්වා වගේ කොහොමද GTA 5 සෙල්ලම් කරන්න. ඉතින් ඔයගොල්ලෝ ලයිව් එකේ බලන්නනේ. ඉස්සෙල්ලාම Play Store යන්න. Play Store මේ ඕපන් වෙනවා. ඒක අවුලක් නෑ. දැන් ඕපන් වුණාට අය ගිහලා සර්ච් එකේ සර්ච් කරන්න GTA G කියලා එහෙම කියන්නේ. ඒක බොරුවක්. Biki Biki කියලා සර්ච් කරන්න Biki මේ වැඩ ගන්න Biki කියලා ගන්නකො මම බකි කියලා බයික් කියලා යවුවා Biki කියලා සර්ච් කරන්න එතකොට ඇප් එකක් එයි මේක තමයි ඇප් එක මේක ඉන්ස්ටෝල් කරන්න මගේ අප්ඩේට් එකක් තියෙනවා අප්ඩේට් කරගන්න මේ ක්ලවුඩ් ගේමින් එකක් ඔයගලන් කිව්වා වගේ ඉතින් කොහොමද මේක සෙල්ලම් කරන්න කියලා අපි දෙකෙන් බලලා වීඩියෝ එකට යමු වැඩි කතා නැතුව GTA 5 සෙල්ලම් කරන්න පුළුවන් ද ඇත්තද මේ ටිකක් කනෙක්ෂන් හොඳට තිබ්බනම් ඔයා සෙල්ලම් කරන්න පුළුවන් මගේ ඩයලොග් සිම් එක 5G ෆෝන් එක නෙවෙයි Poco M3 4G ෆෝන් එක ටිකක් ඉඳලා ඊට නෙට්වර්ක් එකේ අපේ පැත්තට ටිකක් ලාවට එනවා ඒකම GTA 5 ස්ටාක් වෙන්න තමයි සෙල්ලම් කරන්න පුළුවන්. මේක අප්ඩේට් එක කරලා අපි යන් කෙලින්ම ගොඩක් ක්ලවුඩ් ගේමින් තියෙනවා චිකි බිකි කොහොම තව ක්ලවුඩ් ගේම් එකක් කරත් මම ගේනවා ඔයගලන්ට GTA 5 සෙල්ලම් කරන්න ආසක් කැමති නම් මේ channel එකේ subscribe 12ක් ඉන්නවා. ඒ 12 කවුද කියලා මට දන්නවා මගේ ඉස්කෝලේ යාළුවෝ ඒගොල්ලන්ට කියලා තමයි ඉතින් subscribe නක් ගන්න තියෙන්නේ 12ක් කරේ ඒගොල්ලන්ට ඇත්තටම බොහොම ස්තුතියි නම් මේ වීඩියෝ එකේ මම කියන්න ආස වෙනවා පුස්කොල වුණා කියයි දන්න ඉතින් බිකි ඕපන් කරගත්තා මේක තමයි ඇප් එක ඔයගොල්ලන් මම ලොගින් වෙලා තියෙන නිසා මම ලොගින් වෙන්න කියලා පෙන්නන්නේ නැහැ උගන්ට ලොගින් වෙන්න කියලා පෙන්නයි ක්‍රියේට් කරගන්න කියලා මේක තමයි මේකම තියෙන මේ ෆ්‍රී කියලා තියෙනවානේ මෙතන ක්ලයිම් කියලා තියෙනවා ඒකේ විනාඩි 15ක් අපි ක්ලයිම් කරලා ඕන ගේම සෙල්ලම් කරගන්න පුළුවන් ඇත්තට මේ ෆ්‍රී තමයි හැබැයි දවසට විනාඩි 15ක් තමයි සෙල්ලම් කරන්න පුළුවන් ඒක තමයි ඕනම ගාන දවස් දෙකක් එකතු කරලා තියලා ඕනම ට්‍රිබල් ඒ ගේම් එක GTA 5 තරන ඕනම ට්‍රිබල් ඒ ගේම් එකක් අපිට සෙල්ලම් කරගන්න පුළුවන් මේකේ මම සෙල්ලම් කරපු ගේම්ස් GTA 5 ඩවුන්ලෝඩ් කරමු GTA 5 සෙල්ලම් කරන්න මම නෙට්වර්ක් ස්පීඩ් එක කොහොමද කියලා MS 282 අපි සෙලෙක්ට් කළා ඉතින් කරන්න දෙයක් නැහැ වැඩි ඉතින් සෙලෙක්ට් කරන්නත් බෑ දැන් ප්ලේ දෙමු ඒත් විනාඩි 10ක් ඉන්නෝනේ එතකම් මම වීඩියෝ එක ස්ටොප් කරගන්න ඉතින් ගේම් ලෝඩ් වුණා මම හිතපු තරම් පවක් උන්නේ ගොඩක් වේගෙන් ආවා මේ තියෙන GTA 5 උගලන්ට එනවා සෙටින්ස් එකේ ගිහලා කන්ට්‍රෝල් එකට දීලා එන්න නැත්තම් වැඩේ ඉවරයි මේ වණ්ඩ ටිකක් ලැග් වෙන ස්ටෝරි මුට්ටා යන්න ඕනේ උගලන් කන්ට්‍රෝල් එකක් තිබුණා ගොඩක් සුපර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මම හිතන විදියට උනාද හැබැයි විනාඩි 15ක් විතරයි සෙල්ලම් කරන්න පුළුවන් ඒක තමයි ප්‍රශ්නේ මම හැබැයි විනාඩි 15 ඇසසන් ක්‍රීඩ් ඉවර කරා කොහොම හරි ඒක මටම පුදුම ඇසසන් ක්‍රීඩ් මම 3 ද කොයිද 3 නැත්තම් බ්ලැක් ෆ්ලැග් ද කොයිද ඒ ගේම් තමයි කරේ මේකෙම කරා සුපර් එක කරන්ස් එකට මම දැන් ඕපන් වර්ල්ඩ් එකේ සෙල්ලම් කරනවා ස්පයිඩර්මෑන් ටිකක් ඉවර කරා අමේරික ටික ඩේටා ඉතින් කැපෙනවා ඒක බලා ගන්න ඕගොල්ලෝ මේ වන්න සුපර්නේ ඕකේ
දැක්කනේ සුපිරියට එනවා. මම දැන් ස්ටෝරි එක කට් කරලා ගිහම ඉතින් ශ්‍රී ලංකානෝනේ මේක තමයි ගේම් ප්ලේ එක පිටපස්සට යම් මේ වීඩියෝ එක ප්ලේ කරන්න මේක ඇත්තට මේ ක්ලවුඩ් ගේමින් එකේ BT එකේ ගන්න ඉන්නේ ඔයගොල්ලන් දැක්කා ඊට පස්සේ බොරු කියලා නම් කියන්න බෑ කමෙන්ට් එකේ ඇවිල්ලා කොච්චර දෙනෙක් බලයිද කියලා නම් වීඩියෝ දන්නේ මම පූස බලන්න අමපාර එනකෙම ඉන්න මේ පාකය බලන්න දුවන්නේ කෝකෙන්ද ඒකෙන් දුවන්නේ දෙයක් ගමු මම මොන කාර්යයද ගන්න ලයිව් ස්ට්‍රීම් එකක් දාමුද මේ දැම්ම මේ ගේම් කොහොමද ඉවර කරන්න මම මේක ෆස්ට් ස්ටෝරි එක ඉවර කරන කන්ට්‍රෝල් එකක් නැති නම් මේක කන්ට්‍රෝල් කරන්න අමාරුයි ඔයගොල්ලන්ට සද්දය ඇහෙන්නේ නැතුම ඇති ඉතින් වීඩියෝ එකේ මට උඩට සද්දය ඇහෙනවා ආඩෝ අප්පන් දෙක දැන් කෝල් එක මේක තමයි ෆ්‍රැන්ක්ලින්ගේ පවර් එක කාර් එක ස්ලෝ කරලා එලවන එක කාට මට දන්න තරමට මයිකල් ලැබිලා කාර් පවර් එක මයිකල් ලැබිලා වැඩි තියෙන පවර් එක ට්‍රෙවර්ට ඇවිල්ලා පුළුවන් හොඳට ෆ්ලයිට් එලවන්න ඒ නිසා ඒගොල්ලන්ගේ ෆ්ලයිට් එක යාගේ සුපිරියට යාගේ කන්ට්‍රෝලර් එකක් තියෙනවා GTA 5 වල ඒ පවර් එක තමයි වැදගත් ඇයිනම් ෆ්ලයිට් කන්ට්‍රෝල් කරන පට්ට අමාරුවක් තියෙනවා මට නම් දැයට ඔයගොල්ලෝ ස්ට්‍රක් වෙනවා වගේ පේනවා ඇති වීඩියෝ එකේ නම් මට නම් මැෂින් එක ෆේල්ඩ් තෝම තමයි GTA 5 වල කතාව ගියේ දැක්කම GTA 5 ප්ලේ කරා හැබැයි ෆේල් මැෂින් එක රීසත් තමයි කරන්න තියෙන කරන්න දෙයක් නැහැ ඉතින් මම ඉතින් මැෂින් එක නැතුව දැන් වෙන පැත්තකට යම් කියලා බලාගෙන කොහෙන්ද පයින්නේ මට ඒක අමතකුණා ආපෝ මම කේල්මන් නටන මට ඉතින් මේකේ කන්ට්‍රෝල් එකක් නැත මට ශ්‍රී ලංකන් බෑ ෆෝන් එකේ කන්ට්‍රෝල් එකක් තිබුණා ඔය පට් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඒක තමයි ඇත්ත ඒකම පයින්න පුළුවන්ද LG එකේ මට සකාවට තේරෙන්නේ නැහැ කොහෙන්ද පයින්නේ කියලා පැන ගොඩක් අය යනවා ඉතින් ඒකට පයින්නත් ඕනනේ කොහොමද පයින්නේ කොහෙද පයින්නේ කියලා මම තුනා යාළුවනේ සමාවෙන්න මේකේ මේ මැෂින් එක තමයි ෆස්ට් පටක් ගන්නනේ ගන්නප්පා මේ පොඩා ඊට නා කාරෝට නඩුල පොන් ටික කාරේ නවත්තනවාද මම ෆ්‍රී රෝමින් කරන්න විනාඩි 15ක දැක්කම ෆ්‍රී රෝමින් කරන එක තමයි කැමති ආපෝ මේ මැෂින් ෆේල් දෙනවා ආපෝ කැමතිව නෑ මම මගේ ඩේටා එක වෙන්න ළඟයි ඒක තමයි සිග්නල් කෑෂ් වෙන්නේ ඇයි ඩේටා වැඩි තිබ්බේ නෑ MB 200 ගානයි තිබ්බේ LB ගන් කෝ ගන්න නැද්දි මං ගන්න ඔයගොල්ලන්ට MS අක 62 දැම්මම ඒක පට්ට ස්මූත්ලි එනවා මම එහෙම සෙල්ලම් කරලා දිනවා GTA 5 හැබැයි ඒකට පැයක් දැන් මම ඉතින් මේ කැන්සල් කරනවා back to BD යම් දැක්කම GTA 5 සෙල්ලම් කරන විදිය මම පෙන්නුවා අන්තිමට ඒක මට අරි සතුටුයි හැබැයි ගේම් එක ඕන්න ස්ටිල් කොයි දැන් බලමු ස්පයිඩර්මෑන් රීමාස්ටර් මම ඒක තමයි සෙල්ලම් කරන විදිය අම්මා අන්තිම සෙල්ලම් කරේ ඒක තමයි පට්ට වේගෙන් ආව සුපිරි ඒ බලන්න ස්පයිඩර්මෑන් දැක්කම උච්චර වේගෙන් එනවා ගොඩක් බය වෙන්න දෙයක් නැහැ ගොඩක් අය ළඟ රවුටර් ගත්තේ රවුටර් තිබ්බන ආයි GTA 5 මේ කන්ට්‍රෝල් වලින්ම සෙල්ලම් කරනවා එච්චර නතින් වගේ ගන්නයි මම දන්න තරමට ටිකක් කඩෙක්ෂන් ගිහලා ගිලනවා
මම කොහොමද දැනගත්ත කියලා වුණ මේ කන්ටිනියු කියලා තියෙන එක තමයි කන්ටිනියු මම කන්ටිනියු කරන්න තමයි ආවේ ස්පයිඩර්මෑන් අත්අකලා ගිය තැනින් පටන් ගමු දැක්කද අපි ස්පයිඩර්මෑන් ශ්‍රී ලංකාවේ මෙතන මම නැවතුනේ ඕනේ මෙතන ආඩි දෙකම ඔබ පඩාස් ගාලා යනවා කෝ ආගනේ මේ මට මේක සාර තියෙන්නේ මේක මැෂින් එක හරි දැන් තමයි ඉතින් කන්ට්‍රෝල් එක අපිට ආවේ මේ මැෂින් එකේ මොකද මට ඒක සිකාර තියෙන දැන් මොනවද කරන්නේ අපි मैं आपको मैं ट्रिपल ए टाइटल आपको विनाडिया तो आई තව ඔයාලට විනාඩි 7යි මේ වීඩියෝ එක බලාගන්න පුළුවන් වෙන අම්මා මේක ඇකලා තියෙනවා නේ මේක යන්න නැතුව මම මොනවද ඔක ඉද්දක් කර කර ඉන්නේ ඒකනේ සිරාවට ඕකනේ ප්‍රශ්නේ එල්බි ආර්බි අම්මා අපේ මල්ලි ඇරලා මම මල්ලිය බලන්න යනවා ඉතින් වීඩියෝ එක මෙතනින් ක්ලෝස් කරගන්නම්